ස්වාංශ රජාණන් හැටියට ජෙරුසලමට කිවිසි දවස මතක් කරන්නේ. ඒ දවසේ වෙන සිද්ධියක් තමයි මේ සඳහන් කරන්න යන 19 35 සිට 40. එහෙම ගමන් කරමින් ඉද්දී උන් පෙරහැරෙන් ඉද්දී යම් කිසි සිද්ධියකට උන්වහන්සේ මුණ දෙනවා. ඒ තමයි ඔහු කොටුරු නාම්බා උන්වහන්සේකට ගෙනව තමන්ගේ උතුරු සළුවට අදුරා ජේසුස් වහන්සේ ඌපිට හිඳවුව. උන්වහන්සේ යද්දී ඔහු තමන්ගේ උතුරු සළු මගේ ලාවුව. උන්වහන්සේ මුළු කන්දේ බෑවුණකට පැමිණි කල්ලි මුළු ගෝල සමූහය ප්‍රීතිවන්නට තමන් දුටු සියලු ප්‍රබල ක්‍රියාගෙන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට පටන්ගෙන සම්මිදුම් නමින් වඩන රජුට ආශිර්වාද වේවා. ස්වර්ගයේ සාමයේද අතිශයින් මහිමේ වේවා කී. එවිට සමූහය අතරින් සමහර පරිසර ගුරු දේවේනි ඔබගේ ගෝලයන්ට තරවට කළ මැනවයි උන්වහන්සේට කීය. උන්වහන්සේ උත්තර දෙමින් ඔවුන් නියදපෝ ගල් මොරගසන වෙතයි කී. ගෝල ජනතාව කෑ ගහලා දෙවියන් වහන්සේ ප්‍රශංසා කරද්දී හරිසුරු ඇවිල්ලා උන්වහන්සේට කියනවා උන්වහන්සේ ගෝලයා කෑ ගහනවා වැඩි උන්වහන්සේට කියන මිනිස්සු කෑ ගහනවා වැඩි පොඩ්ඩක් හතරක් අහන්න. උන්වහන්සේ මොකද කියන්නේ? මොකද කියන්නේ උන්වහන්සේ මිනිස්සුන්ට යන්නකොට මොනවද කියලා කියන්නේ? ගල් මොරගසයි. ගල් මොරගසයි. ඒ කියන්නේ මේ මුළු විශ්වයම දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන එක නතර කරන්න කිසිම කෙනෙක්ට බෑ. ඔබටවත් බෑ මටවත් බෑ මේ ලෝකේ පාලනය කරන කාටවත් බෑ. ලෝකේ අධිරාජ්‍යය කියලා කොච්චර දේ වුණත් දවසක් ලොකු ඥානකාන්තියක් වුණා අපේ ආරාමේ. ඒ ඥානකාන්තිය තිබිලා ඒ ඥානකාන්තිය රාත්‍රී මුර සේවාව ආරම්භයේ තාත්තට පස්සේ මේ තාත්තා ඒ මුර සේවාවේ ඉඳලා ඉඳි මේ තාත්තව හදිස්සියේ යම් සිද්ධියකට මුහුණ දෙන්න ගිහිල්ලා ඒ තාත්තව වහලෙන් වැටලා මැරුණා. වහලෙන් වැටලා මැරුණා. මේ තාත්තව ඉස්පිතාලෙ ගිහිල්ලා නැවත වරක් ඒ පණිවිඩය අරගෙන අපේ ආරාමයට ආවා. ඒ ආරාමයේ ඉඳි ඒ අම්මා ඒ ස්වාමීන් වහන්සේගේ භාර්යාව ඒ ආරාමයේ ඉඳලා හිටියා. මේ වචන කියන්නේ ඉස්සරලා ඇයගේ හදවතින් දෙවියන් වහන්සේට ඇය ප්‍රශංසා කළා. තමන්ගේ ස්වාමි පුරුෂයා මැරිලා දෙවියන් වහන්සේ ප්‍රශංසා කළා. ඒ වගේම මම දන්න අයියා කෙනෙක් ඉන්නවා. ඒ අයියාගේ තාත්තා පිහින් යනලා මැරුවා. ඒ පිහින් යනලා මැරුවට පස්සේ ඒ අයියා දෙවියන් වහන්සේට චෝදනා කරේ නෑ. ඒ අයියා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. ඒ මිනිමනෝ එක්කම ගෙදරට එද්දී ඒ අයියා ඒ කෙනා ළඟට ගිහිල්ලා ඇහුවා ඔබට මගේ තාත්තව බලන්න ඔබට කොහොමද හිතුනේ ඇයි මගේ තාත්තව මැරුවේ කියන එක විතරයි ඇහුවේ. ඒ කිව්වේ නෑ මනුස්සයා මම උඹවත් මරනවා උඹවත් කපනවා එහෙම කිව්වේ නෑ. ඒ කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් තියෙන මිනිස්සු මෙහෙමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි දන්නවා අපි ජීවත් වෙන අපේ රටේ ගොඩාක් දුර රටක ඒ අපි මෙහිදී අපි ඉතාම අමාරු අපහසු අත්දැකීම් කරා ගමන් කරනවා. ඒ මොන අත්දැකීමකට මුහුණ දුන්නත් ඔබ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරලා බලන්න. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරන පුදුම දේවල් පිළිබඳව
නිදලා ඔව් කියනවා අප හමුවේ මන්දයි නොදනිමි පාර ඇසුවේ ඇයි දෙන්න කියමි අපේ ගමන අද නවතුන හිතන අපේ ගමනද අද මෙතනින් කියනකට අපේ ජීවිතේට අර්ථයක් තියෙනවා ඉලක්කයක් තියෙනවා එල්ලයක් තියෙනවා දර්ශනයක් තියෙනවා අපිට යන්න ගමනක් නැත්තම් කොහේ අපිට වටිනාකම් කියන දේවල් තියෙනවා අපේ ජීවිතේ. අපි කලිත දේ සහ නොකලිත දේ පිළිබඳ අපිට හැඟීමක් තියෙනවා. ඒ නිසා මෙන්න අපිට ඉදිරිපත් කරනවා අපි පාර අහන්නට ඕනේ පාර ගන්න කෙනෙක්ගේ. පාර නොදන්න කෙනෙක්ගේ පාර අහුවොත් මොකද වෙන්නේ? දෙන්නට මාර්ග දෙනවා. ඒ නිසා අපේ ජීවිතේට අර්ථයක් දෙන්නට පුළුවන් කෙනෙක් අපිට කාටද තේරුමක් දෙන්න පුළුවන් කෙනෙක්ව සොයාගෙන යන්න හමු වෙන්න කියලා මේ ලියන කෙනා ගීත රචකයාගේ ගායකයා අපේ කලාසිට අපේ ඉල්ලා සිටිනවා අහනවා අපිට කියනවා එසේ කරන්නට කියලා. ඔබේ අත්දැකීම් අපිට ඉදිරිපත් කරන්න අප සිටින තැන